සුබ දවසක් වේවා. මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ අවුරුද්දට ඔයගොල්ලන්ගේ සූදානම කොහොමද? මෙදා පාර අවුරුද්දටත් මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු kitchen item ටිකක් එකතු කරගත්තා. ඉතින් බලමුකෝ මේ මොනවාද item ටික කියලා. මම price එක ඒවා විස්තර කියන්නම්. මේ තියෙන්නේ Red Cherry brand එකේ glass containers දෙකක්. ඒක මම අපේ ගෙවල් ළඟ ප්ලාස්ටික් බඩු කඩේක shop එකකින් ගත්තේ. එකක් රුපියල් 1470ක් වගේ තමයි උනේ. ඒක 1040 මිලිලීටර් ප්‍රමාණ එකක්. ඊළඟට මම Lady J එකේ ගිය වෙලේ රුපියල් 220ට මැටි හට්ටි තිබ්බා. මම ඒකෙන් දෙකක් ගත්තා. ඒ වගේම මෙන්න මේ ලස්සන මේ කූඩ දෙකක් තිබ්බා. ඒක මේ එකක් 1690ක් වුණා. ඒක අර ලස්සනට මේ මල් පෝච්චි එහෙම ලස්සනට බස්සලා වගේ තියන්න පුළුවන් වෙයි කියලා හිතලා මම එකෙන් දෙකක් ගත්තා. ඊළඟට තව ගත්තේ කටින් බෝඩ් එකක්. කටින් බෝඩ් එක නම් රුපියල් 1590ක් වුණේ. ওই ටික තමයි මම Lady J එකෙන් ගත්තේ. ඊළඟට මම හෝමගම ප්‍රසාද් එකට ගිය වෙලාවක kitchen carpet වගේක් දැක්කා. ඒකේ අර පොඩි එකයි ලොකු එකයි අර දෙකම එන ඒ සෙට් එක 1650ක්. ඒක ඒකෙන් ලස්සන මේ ටිකක් මම ඩාර්ක් කලර් එකක් තමයි බැලුවේ. මොකද නිතරම කුස්සියේ කුණු ගෑවෙනවා, මඩ ගෑවෙනවා. ඉතින් අර ලා පාට එකක් ගත්තොත් ඒක පේනවනේ. මගේ දැන් කලින් තිබ්බ මැට් එක මේ සිංක් එක ගාවටයි ලිප ගාවටයි මම බිමට දාන එක. ඒ දෙකම දැන් අවුරුදු 3ක් විතර පරණයි. දැන් මම මේක තමයි මේ අවුරුද්දට දාන්නේ. ඊළඟට මේ 540ට මැට් එකක් ගත්තා. ඒක අර මම වතුර බේරෙන්න කිචන් එකේ බඩු හොදලා තියන්න එක ගත්තා. ඊළඟට සාලේ ප්‍රධාන දොර ගාවට ගේ ඇතුළට ආවට පස්සේ දාන්න මම මේ වෙල්කම් කියලා ගහලා තියෙන පාපිස්ස ගත්තා. ඒක 965ක් වුණා. ඒක ටිකක් ලොකුයි ප්‍රමාණයෙන් සහ ඒක හොඳ බරයි. ඒ වගේම දොරෙන් එළියේ කොටසට අපි එළියට බැස්සහම අපි පේවමන්ට් එකට වගේ දාන්න ඊටත් වඩා ලොකු මැට් එක ගත්තා. ඒක 995ක් වුණා. ඒක අර ටිකක් ලණු වගේ ලණුමත් නෙමෙයි. ඒකත් හොඳ බර මැට් එකක්. මට කියන්න තේරෙන්නේ නැහැ. ටිකක් ගොරෝසු මැට් එකක් ඒක. ඒක මම එළියට තමයි ඒක දාන්නේ. ඊළඟට මෙදා පාර අවුරුද්දට අපි CIB එකට තමයි ගියේ ඇඳුම් ගන්න. ඒකෙදී රුපියල් 15000ට වැඩියෙන් බඩු ගන්න අයට ඔර්ලෝසුවක් gift කරා. ඒක තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඊළඟට මම අබාන්ස් එකෙන් සෑන්ඩ්විච් ටෝස්ටර් එකක් ගත්තා. ඒක රුපියල් 4900ක් වුණා. ඊළඟට අබාන්ස් එකෙන්ම TKS එකේ අර තෝසේ පෑන් කේක් වගේ හදන්න පෑන් එකක් මම ගත්තා. ඒක රුපියල් 4800 ගණක් තමයි උනේ. ඊළඟට මම ගොඩාක් කාලෙක ඉඳලා මම ආසාවෙන්ම බලාගෙන හිටපු එයා ෆ්‍රයර් එකක් මම ගෙදරට ගෙනාවා. මේක ලීටර් 8 එයා ෆ්‍රයර් එකක් 15000 ගණක් මට වුණා. මේක මම සිංහ අබාන්ස් වගේ ආයතන වලත් එක්ක මිල බලනකොට ඒගොල්ලෝ ලීටර් 4 උපරිම ලීටර් 5.5 තමයි තියෙන්නේ. සහ ඒක ටිකක් මීට වැඩිය ගොඩක් මිල අධිකයි. ඉතින් ඒවායේ දෙන්නේ 1 year warranty-මයි. මට මේ බ්‍රෑන්ඩ් එකටත් 1 year warranty-ම හම්බුණා. මේ Bright කියන බ්‍රෑන්ඩ් එකෙන්. මේක චයිනීස් තමයි. නමුත් ඉතින් අනිත් ඒවත් එක්ක අපි සිංගාබාන්ස් ගන්නවා තියෙනවා නම් හොඳයි. නමුත් ඉතින් ලොකු වෙනසක් නැහැ කියලාත් හිතෙනවා. මොකද මේ විදිහටම 1 year warranty එකක් හම්බෙනවා. සහ මේ ප්‍රමාණයනොත් විශාලයි. කියන්නේ දැන් මේක ලීටර් 8. ඉතින් ලීටර් 8 එකක් අබාන්ස් සිංගවල නැහැ.
උපරිම 5.5 තමයි තියෙන්නේ. ඉතින් ඒක මීටත් වැඩිය ගණන්. ඉතින් මේක මට 15800 ගානකට තමයි මම මේ එයා ෆ්‍රයර් එක ගත්තේ. ලීටර 8 එක ගොඩාක් ලොකුයි. ඒක ඇතුළ කුල දකින්න නැති. ඒ වගේම oven එකත් එහෙමයි. මේක ලීටර් 30 oven එක. ඒක 12000 ගානක් වගේ උනේ. තාම අඩුයි. අනිත් ඒවා අබන් සිංගාබාස් බැලුවාම ඒවා නිලත් අධිකයි. ඉතින් මේකට මට 1 year warranty ම හම්බුණා. ඉතින් ඊළඟට මම ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් තමයි මම ගන්න බැලුවේ. නමුත් ඉතින් මම දැනට හෑන්ඩ් බීටර් එකක් ගත්තා. ඒකත් මම අඩු ගානකට ගත්තේ. ඉතින් ඔය ටික තමයි මම මේ අවුරුද්දට මගේ කිචන් එකට මම එකතු කරගත්තේ. ඉතින් කියන්න ඕනේ මම මේවා එකපාර සල්ලි වේදම් කරලා ගත්තේම නෙමෙයි. මේවා බඩු ගන්න මම ආසාවෙන් කාලයක් තිස්සේ අවුරුද්දකටත් වැඩිය ඉඳලා ටිකෙන් ටික සල්ලි එකතු කරලා තියන් ඉඳලා මම ගත්ත බඩු තමයි මේ. ඉතින් ගෘහණී වෙච්ච අපි කවුරුත් කැමතිනේ අපේ ගෙවල් දොරවල් ලස්සනට පිළිවෙලට තියාගන්න, අපේ කුස්සියට අලුතෙන් බඩු මුට්ටු ගන්න, ඒව පාවිච්චි කරන්න. ඉතින් මමත් රැකියාවක් කරන කෙනෙක් විදිහට හැම මාසෙම මං ගන්න පඩියෙන් සුළු කොටසක් ඉතුරු කරලා තමයි මම මේ බඩු ටික ගත්තේ. ඉතින් අපිට ලබන අවුරුද්දේනකොට තව මොනවා හරි දෙයක් ගන්න හිතන් ඉන්නවා නම් අපිට මේ අවුරුද්දේ කැටයක් හරි අරගෙන අපි ඒක වෙනුවෙන් අපිට හම්බෙන මොනම මොහොතක හරි හම්බෙන කිසියම් මුදලක් ඒකට දාලා අපිට ඉතුරුවක් කරගෙන ලබන අවුරුද්දේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොමද දැන් ඕගොල්ලෝගේ අවුරුද්දට සූදානම? ඉතින් මම නම් පළවෙනිදම කර්න්ස් ටික හොදලා සිකුරාදත් නිවාඩුවක් තිබ්බනේ. ඉතින් මං එදා කර්න්ස් ටික ආපහු දැම්මා. දාලා ඊට පස්සේ මකුළු දැල් සේරම කඩන ඒවා කඩලා අලුත් අවුරුද්දට ගත්ත රීති ඔක්කොම හොදලා ඒව වේලලා අරගෙන තිබ්බා. පස්සෙනිද වෙනකොට සේරම කරලා ඉවරයි. එතකොට මට හම්බෙන්නේ ඊළඟ සතිය. මම කිව්වා වගේ මම රැකියාවට යන කෙනෙක් නේ. ඉතින් එතකොට ඒ රාජකාරී කටයුතුත් එක්ක මට ඊළඟට කැවිලි හදන ඒවා, ඒවට බඩු ගන්න යන ඒවා. ඉතින් මට ඒවට මැනේජ් කරගන්න මට කාලය හොඳටම ප්‍රමාණවත් වෙනවා. මම මේ සතියේ මේ වැඩ ටික ඉවර කරගත්ත නිසා. ඉතින් ඕගොල්ලොත් දැන්ටමත් පරක්කුනේ සතියක්ම තියනවානේ නේද? ඉතින් ඕගොල්ලොත් රෙඩි වෙනවද කියලා පුංචි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඕගොල්ලන්ට ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් මගේ channel එක subscribe කරන්නත් ආරාධනා කරනවා. අදට ගිහින් එන්න. සුබ දවසක්.